ළමයි. මේ තියෙනවා 5 minute quiz වල පළවෙනි ප්‍රශ්නේ. අපිට මෙහෙම කියන ප්‍රශ්නේ. පැන්සල් 5ක් හා පෑන් 2ක් මිලදී ගැනීමට රුපියල් 100ක් වැය වේ. පෑනක මිල පැන්සලක මිලට රුපියල් 8ක් වැඩිය. පැන්සලක මිල x ද පෑනක මිල y දගෙන සමගාමී සමීකරණ යොදලා ගොඩනගා ඒ විසඳීමෙන් පැන්සලක් හා පෑනක මිල වෙන වෙනම සොයන්න තියෙනවා. හරි. අපි යන් ගන්නට අපිට කියනවා පැන්සලක් x කියලානේ. ඔව්. පැන්සලක මිල x කියලා ගන්නලු. පෑනක මිල රුපියල් y කියලා ගන්න කියලා කියනවා. මුලින්ම අපිට කියනවා පැන්සල් 5ක් හා පෑන් 2ක් මිලදී ගැනීමට රුපියල් 100ක් වැය වේ කියලා. පැන්සල් 5යි පෑන් 2යි. එහෙනම් පැන්සල් 5යි නම් 5යි x ධන පෑන් 2යි නම් 2යි y ගන්න රුපියල් 100ක් වැය වෙනවා. ඔන්න අපේ පළවෙනි සමීකරණය හරි. සමගාමී සමීකරණ යුගලේ පළවෙනි සමීකරණය හරි. ඊගොල්ලෝ කියනවා පැන්සලක මිල පෑනක මිල පැන්සලක මිලට රුපියල් 8ක් වැඩියි. පෑනක මිල පැන්සලක මිලට රුපියල් 8ක් වැඩියි. මම දැන් කරන්නේ මෙන්න මේ 8 මේ පැත්තට ගෙනල්ලා y දාන සමාන ලකුණෙන් එහා පැත්තට ධන 8 මේ පැත්තට ආව ඍණ 8ක් වෙනවා. ධන y එහා පැත්තට ඊට පස්සේ ඍණ y වෙනවා. මේක මම ආයේ මේ පිළිවෙලටම ලියා ගන්නවා. x ඍණ y සමානයි ඍණ 8. කිසිම වෙනසක් වෙලා නැහැ. සමීකරණෙට කිසිම වෙනසක් වෙලා නැහැ. මේක දෙපැත්තම මාරු කරලා ගත්ත විතරයි. ඔන්න මගේ දෙවෙනි සමගාමී සමීකරණය. සමීකරණය ඔයගොල්ලෝ දෙක හරි. හරි. දැන් බලන්න ඔයා ගාන ඊළඟට හදද්දී x හරි y ගෙන් හරි ලකුණ ඉස්සරහා තියෙන සංගුණක සමාන කරගන්න ඕන. අපි ගාන ඉස්සරහට හදනවා මේ සංගුණක සමාන කරගන්න ඕන. මම x වල සමාන කරගෙන ඉන්නවා. x වල පළවෙනි සමීකරණේ x ඉස්සරහා තියෙන්නේ 5. මේකේ දෙවෙනි සමීකරණේ x ඉස්සරහා තියෙන්නේ 1. එහෙනම් මේකේ 5 නම් මේකේ 1 නම් මම මේ දෙවෙනි සමීකරණෙත් x ඉස්සරහා 5 කරගන්න ඕන. මෙතන 5 තියෙනවා එතන 5 කරගන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? දෙවෙනි සමීකරණය වැඩි කරනවා මම 5. එතකොට x 5 ගන්නවාට පස්සේ 5x ඍණ 5y වෙනුවට පස්සේ 5y සමානයි. ඍණ 8 5 ගන්නවාට පස්සේ ඍණ 40. ඔන්න මගේ තුන්වෙනි සමීකරණය. දැන් මගේ වැඩේ තියෙන්නේ පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය එක. ඇයි මම සංගුණක සමාන කරගත්තේ මේ දෙක. එතකොට දැන් පළවෙනි සමීකරණෙත් x ඉස්සරහා තියෙන්නේ 5 තුන්වෙනි සමීකරණෙ x ඉස්සරහා තියෙන්නේ 5. ඊළඟට මොකද කරන්නේ? දැන් බලන්න සංගුණක සමාන කරගත්තනේ. සමාන කරගත්තු සංගුණක දෙක ඉස්සරහා තියෙන ලකුණු දෙක බලන්න. පළවෙනි සමීකරණේ තියෙන්නේ ධන දෙවෙනි සමීකරණේ ධන. ලකුණු දෙකම සමාන නම් මොකද කරන්නේ? ලකුණු දෙක සමාන නම් කොහෙන්ද සමාන නම් සමීකරණ දෙක අඩු කරනවා. ලකුණු දෙක සමාන නම් සමීකරණ දෙක අඩු කරා. අසමාන නම් එකතු කරා. අන්න ඕක මතක තියාගන්න. වැදගත් පොයින්ට් එක. ලකුණු දෙක සමාන නම් අඩු කරා. අසමාන නම් එකතු කරා. දැන් මේ දෙකේ ලකුණු දෙක සමාන නේද? එහෙනම් අඩු කරන්න ඕනේ. අඩු කරන්නේ අපි ලොකු එකකින් පොඩි එකට සාමාන්‍යයෙන් අඩු කරන්නේ. එහෙනම් මේ 100යි ඍණ 40යි ගත්තට පස්සේ ලොකු එක 100. එහෙනම් 100 කියන්නේ පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණයෙන් අඩු කරන්න තුන්වෙනි සමීකරණය. 5x ධන 2y අඩු කරද්දී අඩු කිරීම දාපු ගමන් වරහණක් දාගෙන මේ කැලේ මෙතෙන්ට ගිහින් 5x ඍණ 5y සමානයි 100 අඩු කිරීම ඍණ 40. 100 අඩු කිරීම ඍණ 40. මේ වරහණ අනිවාර්යෙන්ම දාගන්න. ඒතර වල ගාන අදදී පැටලෙන්නේ නැහැ. මේක ඉවර කරලි.
5x ධන 2y ඍණ ලකුණ 5x වුණාට පස්සේ ඍණ 5x ඍණ ඍණ ගන්නාම ධනයි මෙතන 5y සමානයි c ඍණ ඍණ ගන්නාම ධනයි 40 5x ට 5x කැපුණා ධන 5x ඍණ 5x කැපිලා ගියා 2y ධන 5y 7y සමානයි 140යි 140 y තනි කරන්න දෙපැත්තෙන් බෙදන්න 7 4 කැපුණා මේ පැත්තේ y විතරයි 4 7 එකයි 14 4 7 2යි එතකොට y සමානයි 20 y කියන්නේ මොකද්ද පෑන එහෙනම් පෑනක මිල අපිට ඇවිල්ලා තියෙනවා රුපියල් 20යි පෑනක මිල 20 නම් පැන්සලක හොයාගමු අපිද y තියෙන තැනකට මේ 20 ආදේශ කරන්න. මම ආදේශ කරන්නම් දෙවෙනි සමීකරණයට ලේසියෙන් ඒක පොඩ්ඩක් ඉදදී. y සමානයි 20 නම් දෙවෙනි සමීකරණයට ආදේශය. මේ මම ලියන පොයින්ට් A විදියටම ලියන්න. ලකුණක් හරි හම්බ වෙනවා මෙතෙන්ට. හරි. y සමානයි 20. x ඍණ y සමානයි ඍණ 8යි. y වෙනුවට 20යි. x ඍණ 20 සමානයි ඍණ 8යි. ඍණ 20 එහා පැත්තට ගෙනියන්න. සමාන ලකුණ එහා පැත්තට ගෙනියන්න. ධන 20ක් වෙනවා. x සමානයි ධන 20 ඍණ 8. 20න් 8ක් ගියාම කීයද? 12. ඔන්න එහෙනම් අපිට පෑනක මිලාව රුපියල් 12යි කියලා. අපි දැන් පැත්තකින් එක ලියලා දිමු. පැන්සලක මිල පැන්සලක් රුපියල් කියන පැන්සලක් කියන්නේ x පැන්සලක් රුපියල් 12යි පෑනක් රුපියල්